ඔන්න ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම මත අද හදපු කුටි දෙක පෙන්වන්න හදන්නේ. මේ තියෙන්නේ මෙතනින් තමයි පල්ලෙහාට බහින්නේ කුටි දෙකට. මේ තියෙන්නේ පළවෙනි කුටිය. මේ තියෙන්නේ මේසයක් තියෙනවා, පුටුවක් තියෙනවා, ඔරලෝසුවක් තියෙනවා. ඔන්න ජනේලෙන් ඈත පේනවා. ඇඳක් තියෙනවා. එච්චරයි. භාවනා කරන්න කුටිය මෙට්ටයක් තියෙනවා. ඒක තමයි පළවෙනි කුටිය. ඊට පස්සේ මේ කුටියට එහා පැත්තෙන් තියෙනවා මූණකට හොදා ගන්න වැසිකිලි කැසිකිලි කරගන්න ස්ථානයක් තියෙනවා. ඒකෙත් අපිට පුළුවන් ආකාරයෙන් පහසුව සලසලා තියෙනවා. ওই විදිහට තමයි තියෙන්නේ. ওই පළවෙනි කුටියේ වැසිකිලි කැසිකිලි කරන ස්ථානය. දැන් යන්නේ අපි දෙවෙනි කුටියට. දෙවෙනි කුටියට උඩට නගින්න ඕන. මේ තමයි දෙවෙනි කුටියට නගින පඩිපෙළ. මෙතනින් නැග්ගහම ඉතින් ඈතට ලස්සනට පේනවා මේ වටේ පරිසරය. මේ තමයි දෙවෙනි කුටිය. දෙවෙනි කුටියට බලන්න ඈත පේන විදිය. මේ තමයි දෙවෙනි කුටියේ වැසිකිලි කැසිකිලි කරන මූණකට හොදා ගන්න ස්ථානය. ඒක සුවපහසුවෙන් ඉතාම සුවපහසුවෙන් විදියට සකස් කරලා තියෙනවා. කිසිම අඩුපාඩුවක් නැතුව. මේ තියෙන්නේ දෙවෙනි කුටිය. මේකෙත් තියෙනවා ඇඳක් තියෙනවා. භාවනා කරන්න පොඩි කුෂන් එකක් තියෙනවා. මේසයක් තියෙනවා, පුටුවක් තියෙනවා. මේ බලන්න වීදුරුවෙන් ඈතට ලස්සන ඈත පේනවා. ඉතින් පහසුවෙන් විවේකීව වාසය කරන්න පුළුවන්. මේ තමයි දෙවෙනි කුටිය. මෙතනින් උඩට නැග්ගාම තමයි සුගන්ධ කුටිය තියෙන්නේ. ඉතින් සුගන්ධ කුටියේ තාම කටයුතු සම්පූර්ණ වුණේ නැහැ. සුගන්ධ කුටිය ඉදිරියේදී අපි සම්පූර්ණ කරන්න අදහස් කරගෙන ඉන්නවා. වහල ගහලා තියෙන්නේ. දැන් තියෙන්නේ කොට බිත්ති බැඳලා වීදුරු දාන්න තියෙන්නේ. ඉතින් ඒ සඳහා කැමති කෙනෙකුට පුළුවන් දායක වෙන්න. මොකද තථාගතයන් වහන්සේගේ උතුම් සරුවක්ක ධාතුන් වහන්සේලා, අරහත් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තමයි මේ විහාරය සම්පූර්ණ කරන්න අදහස් කරගෙන ඉන්නේ. හැම දිනාට තෙරුවන් සරණයි.